right guys අද මං ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස්ලාට මේ වීඩියෝ එක ගේන්නේ right ක්‍රිප්ටෝ ගන්න කට්ටියට හුඟක් මම දැකලා තියෙනවා තාමත් ක්‍රිප්ටෝ ගන්න කට්ටිය ට්‍රේඩින් view පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ටික් ඩේටා පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ඇනලයිස් වලට ඉතින් අපිට ෆ්‍රී level 2 data පාවිච්චි කරන්න අවස්ථාවක් දීලා තියෙනකොට ඇයි අපි ටික් ඩේටා පාවිච්චි කරන්නේ රයිට් එතකොට ඕගොල්ලන්ට ෆ්‍රී ක්‍රිප්ටෝ කරන අයට අටාස් එක තියෙනවා රයිට් ඒකේ ඕගොල්ලන්ට පෙන්වන්නම් වැදගත් වන chart types කීපයක් අපිට ට්‍රේඩ් කරගන්න අවශ්‍ය කරන හොඳ ඇනලයිස් එකක් කරගන්න අවශ්‍ය කරන රයිට් හොඳ කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ෆ්‍රී හම්බ වෙන ටූල්ස් ටිකක් මම පැහැදිලි කරන්නම් රයිට් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට TPO chart එක ක්‍රිප්ටෝ වලට අනිවාර්යෙන් අත්‍යවශ්‍යම chart එකක් තමයි මේ TPO කියන්නේ right ක්‍රිප්ටෝ මාකට් එකේ ඔයගොල්ලන්ට ලේසියෙන් මාකට් එකේ ඇග්‍රෙසිව් වෙන තැන් right එතකොට weak වෙන points right trap වෙන තැන් අඳුන ගන්න පුළුවන් TPO chart එක හරහා right ඔයගොල්ලන්ට මේ පේන්නේ TPO chart එක මේ මම හදපු template එක right එතකොට මේකේ පැහැදිලිව මාකට් එකේ මූවමන්ට් එක ඊගාව මූවමන්ට් එක අඳුන ගන්න පුළුවන් ඕගොල්ලන්ට රයිට් මාකට් එකේ මොනවද වෙලා තියෙන්නේ කියන එක පැහැදිලි අවබෝධයක් කරගන්න පුළුවන් රයිට් ඕගොල්ලන්ට මාකට් එකේ ඇග්‍රෙසිව්ද රයිට් ඉන්න සෙලර්ස්ලා මාකට් එකේ ඇග්‍රෙසිව්ද රයිට් මොකද්ද මේ අපිට normal candlestick එකක් දාගත්තොත් එහෙනම් මේක නිකන් අපි දන්නවා bearish candle එකක් තියෙනවා ටිකක් ලොකුවට හැබැයි මේ candle එක කොච්චරක් දුරට ඇග්‍රෙසිව් සෙලර්ස්ලා මාකට් එකේ ඉන්නවද right වැදගත් පොයින්ට් එකනේ right එතනින් එහා ඊගාව දවස් ටික අපිට පේනවා මාකට් එකේ සෙල් වෙනවා right එතකොට ආපහු මාකට් එක සිංගල් print අපිට පේනවා රෙස්පොන්ඩ් කරනවා right ඒවත් එක්ක මාකට් එකේ ආයි බැලන්ස් ඒරියා එකක් නිකම්ම නිර්මාණය වෙනවා right එතකොට මේ opportunities ඕගලන්ට හරි සරලව බලා ගන්න පුළුවන් මාකට් එකේ ට්‍රේඩ් කරන දැන් මේ දවස් 1 2 3 4ක් තිස්සේ ඕගලන්ට පේනවා බැලන්ස් ඒරියා එකක් මාකට් එක නිර්මාණය. එතකොට මේ බැලන්ස් ඒරියා එකක් නිර්මාණය වෙනවා කියන එක අපිට අඳුනගත්තොත් අපිට ඒ දවස් ටිකේ ට්‍රේඩ් කරන රේන්ජ් එක අඳුන ගන්න පුළුවන් වෙනවා. right. එතකොට අංක 1 අපි right මේ TPO chart එක right අනිවාර්යෙන් ක්‍රිප්ටෝ කරන අයට right එතකොට මේක ෆ්‍රී ඕගලන්ට හම්බ වෙන data ඕගලන්ට නිකම් බොරුවට අටාස් එකට උනත් දැන් මේක බලන්න බිගිනර් කෙනෙක් right trade කරන්න එන්නේ ඉගෙන ගන්න කෙනෙක් එතකොට මෙයා බොරුවට මේකටත් right එතකොට මේවටත් ඕගොල්ලෝ වෙනම පේ කරගෙන ගන්න එක තේරුම් නැහැ මොකද මේවා ෆ්‍රී දෙන දේවල් හොඳටම ප්‍රමාණවත් right එතකොට මේක ඕගලන්ට ෆ්‍රී හම්බ වෙනවා right ඊට අමතරව ගත්තොත් right අපිට volatility heat map එකක් තියෙනවා right එතකොට ඒක free right එතකොට මේකත් free ඔයගොල්ලන්ට නිකන් පේනවා පෙන්නන්නම් මේ candlestick ටික දිහා නිකමට බැලුවොත් ඔයාලට පේනවා මොකද්ද වෙලා තියෙන්නේ කොතනද මාකට් එක highly volatile වෙලා තියෙන්නේ එතනින් එහා මාකට් එක මොකද්ද වෙලා තියෙන්නේ right මොනවාද තියෙන opportunities එතකොට මේවටත් මම normal key levels ටිකක් දාගෙන තිනවා ඔයගලන්ට පේනවා ඒවත් එක මාකට් එක respond කරන විදිය right එතකොට මේ දැන් තියෙන දැන right එතකොට මේක ක්‍රිප්ටෝ කරන අයට free හම්බ වෙනවා right මේවට අනවශ්‍ය විදියට pay කරන්න අවශ්‍ය නැහැ මේ free දෙන ටික හොඳටම ප්‍රමාණවත් මොකද මෙතන level 2 data තියෙනවා right ඊට අමතරව මම ඔයගලන්ට තව එකක් පෙන්නන්නම් අවශ්‍ය කරන දේවල් ටික right එතකොට candlestick එකේ අවශ්‍ය කරන footprint එක අපිට බලාගෙන සියලුම දත්ත ටික ඕන කරනවා right buyers aggressive වෙන තැන් sellersලා trap වෙන තැන් buyers sellersලා trap වෙන තැන් aggressive වෙන තැන් absorb වෙන තැන් right සියලුම දේවල් ටික imbalances ඔක්කොම ටික මේකෙන් බලා ගන්න පුළුවන් right market එකේ trade වෙලා තියෙන්නේ කොතනද right ඔයගොල්ලෝ big orders කියන ඒවත් right එතකොට big order එකක් market එකට එනවා කියන්නේ ඒක වෙනම රවුමකින් පෙන්නන එක වෙනම කතාවක් නමුත් ඒක footprint එකේ ඔයගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් right එතකොට ඕගොල්ලන්ට tools ගොඩාක් මේකට දාගෙන අනවශ්‍ය විදියට
පේ කරගෙන දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. රයිට් සියලුම දේවල් ටික ඕගොල්ලන්ට ෆ්‍රී දීලා තියෙනවා. ඒ දේවල් ටික හොඳටම ප්‍රමාණවත් ට්‍රේඩ් කරන්න එන්ට්‍රියක් ගන්න ඕගොල්ලන්ට හොඳ ඇනලයිස් එකක් කරගන්න. රයිට් ඊට අමතරව අපි ගත්තොත් ඩේලි ඕගොල්ලන්ගේ කී පොයින්ට්ස් කී ලෙවල්ස් ටික මාකට් එකේ මොනවද වෙලා තියෙන්නේ රයිට් මොකද්ද අපි කරන්න ඕනේ කොතනින්ද ට්‍රේඩ් බලන්න ඕනේ රයිට් ඕගොල්ලන්ගේ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න තැන් රයිට් ඕගොල්ලන්ට පැහැදිලිව සියලුම දේවල් ටික මේකේ ෆ්‍රී හම්බ වෙනවා රයිට් එතකොට මේ ටික ඕගොල්ලෝ අර ට්‍රේඩිං view එක දාගෙන ටික් ඩේටා එක දඟලනවට වැඩිය රයිට් ටාස් එකේ ඕගොල්ලන්ට ෆ්‍රී හම්බ වෙන level 2 data ටික පාවිච්චි කරලා හොඳ ඇනලයිස් එකක් කරගන්න හොඳ කන්ෆර්මේෂන් එකක් කරගන්න එකද වටින්නේ කියන එක පොඩ්ඩක් තේරුම් ගත යුතුයි. රයිට් එතකොට forex කරන අයට සියර chart එක තියෙනවා රයිට් එතකොට ඒක මම කොහොමත් කරන දේ රයිට් මම gold trade කරන්න. එතකොට ඕගොල්ලන්ට forex කරන අයට ඒ පැත්තෙන් හම්බ වෙන free හම්බ වෙන data ටික පාවිච්චි කරලා අපි ඒකෙන් වැඩක් ගන්නවා රයිට් එතකොට ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අයට අටාස් එක පාවිච්චි කරලා ඒකෙන් හම්බ වෙන ෆ්‍රී ඩේටා ටික පාවිච්චි කරලා ඕගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන් රයිට් එතකොට ඕගොල්ලන්ට ෆුල් වර්ෂන් ගන්න පුළුවන් පස්සේ කාලෙක හවල්ලි තියෙන කාලෙක හම්බ කරපු කාලෙක ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඕගොල්ලෝ බිග්ිනර්ස්ලා හැටියට ඉගෙන ගන්න කෙනෙක් එන කෙනෙක් හැටියට අමතර රිස්ක් එකක් අරගෙන අමතර පේමන්ට් කරගෙන රයිට් දේවල් කරන්න යන්න එපා තේරුමක් නැහැ රයිට් එතකොට ෆ්‍රී හම්බ වෙන ඩේටාස් ටික හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අයටත් රයිට් එතකොට මේ ටූල්ස් සියල්ල මම ඕගොල්ලන්ට ෆ්‍රී දෙනවා රයිට් එතකොට මාත් එක්ක ඉගෙන ගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් රයිට් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අයට රයිට් එතකොට forex ට්‍රේඩ් කරන අයට වෙනම සියර chart එක උගන්වනවා රයිට් එතකොට ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අයට ටාස් එකේ වෙනම මම උගන්වනවා රයිට් කැමති කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න පුළුවන් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න රයිට් එහෙනම් කට්ටියටම good luck ජය වේවා